පියුමි ඔයා ඔය විදියට ඔයාගේ පුතාව සාධාරණීයකරණය කරනවා. මගේ පුතාට වෙච්ච දේ ඔයාගේ පුතාට වුණා නම් ඔයා ඔහොම Facebook එකේ පෝස්ට් ඒව දානවද? ගුටි කෑ තරුණයාගේ මව BBCයට හෙළි කළ ආදරණාත්මක පුවත. රාජකිරිය ප්‍රදේශයේ ගරාජයක් තුලදී බොරැල්ල වත්තල කොළොන්නාව පදිංචි තරුණයින් සහ පියුමි හංසමාලිගේ පුතා ඇතුළු පිරිසක් ඇති කරගත් ගැටුම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වනවා. මෙහිදී පහරකෑ තරුණයාගේ මව RMV රාජමන්ත්‍රී මහත්මිය හඬා වැටමින් පවසා ඇත්තේ මෙවන්නක්. යාළුවෙක් එක්ක බයික් එකට කෑල්ලක් ගෙන ගියේ වැස්ස නිසා තමයි රාජගිරිය අඹගහ හන්දියේ ගෑරේජ් එක ගාව නතර වෙලා තියෙන්නේ. නතර වෙලා ඉද්දි තමයි ගෑරේජ් එක ඇතුළට ඇදගෙන ගිහිල්ලා මෙහෙම ගහලා තියෙන්නේ. මෙසේ පහර දීමට හේතු වී ඇත්තේ පහරකෑ තරුණයාගේ මිතුරන් පිරිසක් මීට ඉහතදී පහර දුන් තරුණයාගේ යතුරු පැදියට කකුලින් පහර දීමේ සිදුවීමක් බව ඇය පවසා තිබුණා. මාස දෙකකට කලින් වෙච්ච සිද්ධියක් මේක. එතකොට මම ගිහිල්ලා සාමදාන කළා. එහෙම වෙන්න මම සිද්ධිය දැනගත්තේ මේ TikTok වීඩියෝ කෑල්ලෙන්. ඒක එදාම අයින් කළා. මම ඒ ළමයි හොයලා ඒ අයට කතා කරලා ඒක අයින් කළා. එම සිදුවීම එසේ අවසන් වී තිබුණේ එවැනි පසුබිමක තම පුත්‍රයාට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ ප්‍රශ්නගත නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයායයි පහර කැමට ලක් වූ තරුණයාගේ මව BBC සිංහල වෙත පවසා තිබුණා. එයා මගේ ළමයට කතා කරලා කිව්වලු උඹ දේවාල පාරේ නේද? උඹට හොඳ වැඩක් කරන්නම් කියලා. එහෙම කිව්වම අපේ ළමයා කිව්වලු උඹ කරලා බලපන් කියලා. ඊට පැය දෙකකට විතර පස්සේ තමයි ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ. පහර දෙන අවස්ථාව රූගත කර ඇත්තේද පහර දුන් තරුණයාගේ පාර්ශවයෙන් බවද RVM රාජමන්ත්‍රී මහත්මිය පවසනවා. එම වීඩියෝව පහරකෑ තරුණයාගේ මවගේ මිතුරයක් විසින් පෙන්වනු ලැබීමෙන් අනතුරුව ඇය ඒ පිළිබඳව නීත්‍යානුකූල පියවරගෙන තිබෙනවා. කොල්ලෝ කොළු කාලේ ගහ ගන්නවා රණ්ඩු වෙනවා. මම එහෙම හිතුවේ මෙච්චර දෙයක් කියලා දන්නේ නැහැ. එහෙම දන්නව නම් පපුව පැලෙන මැරෙනව මුලින්ම දැනගත්ත වෙලාවේ. මම තාම වීඩියෝ එක දැක්කේ නෑ හරියට. මට තාම බලන්න බෑ මගේ දරුවට ගහන ගැහිල්ල. එච්චර හයියක් මගේ දරුවට ගහන්න. ඒ ගුටිකාගෙන හිටපු එක ජීවතුන් අතර ඉන්න එක. ඒ ගහන එක වීඩියෝ කරලා ඒක හංගගෙන ඉඳලා ඒක දාලා ඇයි මෙහෙම කරන්නේ මේ දරුවෝ? මගේ දරුවට පාරේ බැහැලා යන්න විදිහක් නැති කළා. මට රස්සාව කරගන්න නැති කළා. ඇත්තටම මට හරිම දුකයි. මම කාටවත් කිව්වේ නැති වුණාට. ඇය සංවේදීව එසේ පවසා තිබුණා. අද මගේ දරුවා මලා නම් පියුමි හංසමාලි ඔය දුක් ගැන විලිදායිද Facebook එකේ. මම කාගෙත් එක්කද ෆයිට් කරන්නේ දෙයියනේ. මගේ ළමයා ඔය ෂොට් එක පියුමි හංසමාලිගේ ළමයාට ගැහුවනම් මගේ ළමයා ජීවතුන් අතර ඉඳීද? මට කෝටියක් දුන්නත් වටිනවද දරුවා තරම්? මම දහදොක් විඳලා හදාගත්ත දරුවෝ. ඇය තව දුරටත් එසේ පවසා තිබුණා.